හායි මගේ යාළුවනේ කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම මං ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඉතින් මේ ලස්සන දවසක් තමයි උදා වෙලා තියෙන්නේ. අද මගේ බර්ත්ඩේ එක. අද 12 වෙනි මාසේ පළවෙනිදා. අදට මට අවුරුදු 33යි. ඉතින් මම මේ උදෙන්ම නැගිටලා නාලා මේ ලෑස්ති වෙන්නේ උදේම බුදුන් වඳින්න. ඉතින් ඕගොල්ලොත් බලන්න අද මගේ බර්ත්ඩේ දවසේ මම මොනවද කරන්නේ කියලා. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ගෙදර බුදුන් ඇඳලා ඉවරලා අපි දෙන්න පන්සල් යන්න තමයි මේ හදන්නේ. මලුත් කඩාගෙන. ඔන්න ඉතින් අපි පන්සලට ආවා. මේ අපි ඉන්න ගෙවල් කිට්ටුවම තමයි මේ පන්සල තියෙන්නේ. ලංකාරාමේ කියලා හරිම ලස්සන පොඩි පන්සලක්.
ඊට පස්සේ ඉතින් අපේ මහත්තුරුන්ට පොඩි පාටියක් දාන්න ඕනලා තිබුණා. ඒගොල්ලොන්ගේ දන්නේ නැද්ද ඉතින්. ඊට පස්සේ බාබකියු දාලා අපි මේ දාලා තියෙනවා සොසේජ්, චිකන්. නුවන් බලංගොඩ. ඊට පස්සේ අපි කෑම කඩෙන් ඕඩර් කරා. චිකන් බිරියානි එකකුයි මටන් බිරියානි එකකුයි ඕඩර් කරා. රැට කන්න. අද වීඩියෝ එකේ මම මේ ආසම එක තමයි මේ අපේ යාළුවට තව චූටි බබෙක් ඉන්නවා හම්බෙන්න. ඉතින් අපි බලන්න හදන්නේ යා මේ කවුද කියලා. ඉතින් අපේ අක්කි බබාට කියනවා ඉතින් මේක ඕපන් කරලා බලන්න කියලා. ඒ වුණාට එයාට නිදිමතේ. රෑ 12ට මේ ඉතින් අපි මේක බලන්න හැදුවේ. ඉතින් එයාට නිදිමතයි. ඉතින් ඒකයි ඔය අඬ ඉන්නේ. අපි කොහොම හරි ඉතින් සේව් කරගෙන ඉතින් එයා බලන විදිහට වගේ බැලුවා. අක්කි බලන්න. එහෙනම් ඉතින් අපිට තව චූටි මල්ලියකුත් එනවා. මගේ යාළුවොත් මගේ යාළුවෝ දෙන්නට විශ් කරන්න ඕනි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. thank you මාව බලන් හිටියට. කොඳුර හීන වලට පාට දුන්න ඔයා සීතරට උණුසුම වී සුසුම දුන්න ඔයා හිත මැත්තෙම වැදී ඉන්න මට උරුම කෙනා උපදින හැම සංසාරෙම මගේ මැනික ඔයා සින්නක් කර මගේ අයිතිය රත්තරන් ඔයා ජීවිතේට හුස්ම ගෙන ආදරේ හොයා කඳුළු මැදින් hina වෙන්න හුරු කරන හොයා හැමදාමත් ළඟින් ඉන්න මන් පැතුව කෙනා සෙනෙහස මහ මෙරක් වගේ මට දුන්නේ ඔයා සෙනෙහස මහ මෙරක් වගේ මට දුන්නේ ඔයා